හායි හායි යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන මං ආයෙත් ආවා මගේ channel එකට අලුතෙන් එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න දවස් ගාණක් තිස්සේ එක දිගට වැහැලා ඔන්න අද තමයි දවස් ගාණකට පස්සේ අවුව වැටලා තියෙන්නේ. ඉතින් මං උදේ පාන්දරම බබාව නර්සරි එකට දාලා ඇවිල්ලා ඉතින් ඒ ලස්සන අව්ව රැල්ල ටිකක් විඳින්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා එළියට යනකොට ඔයාලට පේනවද දන්නේ නැහැ අපේ මුදුනේ බත් කූරු පිරීලා. මන් දන්නේ මට මේක වීඩියෝ එකට අහුවේද කියලා. ඒ වුණාට ඉතින් මම try කරනවා ඔයාලට ඒ බත් කූරන්ව පෙන්වන්න. පුදුමාකාර සුන්දරත්වයක් තමයි අද උදේ මං අපේ ගෙදර මිදුලේ දැක්කේ. අපේ ගෙදර මිදුලේ නෙමෙයි හැම තැනකම මේ සුන්දරත්වය තිබ්බ. දවස් ගාණක් එක දිගට වැහැලා අවුව රැල්ලක් වැටෙනකොට ඒකේ මොකක්දෝ කියාගන්න බැරි අමුතු ලස්සනක් මට පේන්න තිබුණා. ඒ වගේම මං අද ටිකක් සතුටින් ඉන්නේ. මොකද අවුරුදු ගාණක් අඳින්න බැරුව අයින් කරපු ඇඳුමක් මං අද හිර නැතුව ඇඳගෙන ඉන්නවා. ඒ කියන්නේ මං කිට්ටු වෙලා. මම ඩයට් එකක ඉන්නවා දැන් මාසෙක විතර ඉඳලා. ඉතින් මට සතුටුයි. මම චුට්ටක් කිට්ටු වෙලා. ඉතින් මං ගියා මගේ රෝස මල් බලන්න. දවස් ගාණක් එක දිගට වැහැලා එයාලා තාම ඉන්නවනේ. දැන් පිපිලා දවස් 5ක් විතර වෙනවා. ඉතින් ඒ වැස්සට තෙමිලා මුළු දවස පුරාම වැස්සට තෙමි ඉඳලත් එයාලා තාමත් හොඳට ඉන්නවා. මං ඉතින් මේ ඒ ගැන තමයි ඔයාලට කියන්නේ. අපරාධ වැස්සේ නැත්තම් තවත් ලස්සනට මේගොල්ලන්ව බලා ගන්න තිබුණා. ඉතින් අද ලස්සන දවසේ මට ඔයාලත් එක්ක හිටවන්න මල් පැල ගොඩාක් තියෙනවා. ඔයාලට පෙන්වන්න දේවලුත් තියෙනවා. මගේ ගෙවත්තේ. ඉතින් ඒ ඔක්කොම පටන් ගන්න කලින් මම මෙන්න මෙතන ගේ ඉස්සරහා මගේ මේ භාජනේ ලස්සන කරලා ඉන්න ඕන කියලා හිතුණා. මොකද ඉතින් කවුරු හරි ගෙදරට ආවම ඉස්සෙල්ලම පේන්නේ මෙතනනේ. ඒ නිසා. ඉතින් ඔන්න ඒ වැඩෙත් හරි ඊළඟට යන් අපේ ඩාලියා පැලවල විස්තර බලන්න. ඔන්න ඩාලියා පැලවල අලුත් දළු ඇවිල්ලා තිබුණු මල් ටිකට නම් ඉතින් මේක තමයි වෙලා තියෙන්නේ. වැස්ස වැඩිනේ. ඔක්කොම නිකන් තෙමිච්ච කුකුළු වගේ තමයි ඉන්නේ. මේ රතු පාට ඩාලියා පැලෙත් ඔන්න දළු ඇවිල්ලා. මට ඒකට හරිම සන්තෝසයි. ඔන්න දැන් ඒගොල්ලොන්ගේ හෙට දවස ගැන මට බය නෑ. මොකද මම බයේ හිටියේ මම ඒ ටික පොළවේ හිටෙව්වට පස්සේ ඒගොල්ලෝ මේ රතු පාට පැලෙන් දළු ඇවිල්ලා ඒගොල්ලෝ මේ පස් එකට කැමති වෙයිද මං අපේ ගෙදර මිදුලට කැමති වෙයිද දන්නේ නෑනේ. මැරිලා ගියොත් එහෙම මොකද සමහර පැල නම් එහෙම හිටවල දවස් 2කින් 3කින් මැරිලා ගියා. ඊළඟට ඉතින් මේ ලස්සන කොළ තියෙන ගස් ටික ඒ චුටි ඔය මං අල්ලලා ඉන්න පැලේ මං කොහෙන් හරි හොයාගනිපු පැලයක්. අනිත් ඒවා නම් පැල තවාගෙන ගෙන ආපු පැල. ඒවත් ඔන්න දළු දාලා හරිම කැමැත්තෙන් අපේ ගෙදර ඉන්න කැමතියි කියලා කියන්න වගේ ඔන්න දළු දාලා ඊළඟට මේ ටොරීනියා පැලයක්. ඒකේ පාට නම් මම දන්නේ නෑ. හැදුනම තමයි බලන්න වෙන්නේ බිම හැදිච්ච එකක්. ඉතින් මේ පිටෝනියා ගෙනල්ලා මං මිදුලේ හිටෙව්වා. හිටවපු දවසේ ඉඳලාම වහිනවා. ඉතින් මෙන්න මේ දම් පාට පැලේ විතරයි බේරගන්න පුළුවන්. අනිත් දෙකම මේ තියෙන්නේ කහ පාට වෙලා සවුත් වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මැරෙනවා. ඉතින් ඊට පස්සේ මං දවල් වෙලා මේ දම් පාට පැලෙත් ආයෙ ගලවලා පෝච්චි එකට අරගෙන හෙවණකින් අරන් තියුවා. මොකද නැත්නම් මට ඒකත් නැති වෙනවනේ. මේ ගාඩන් ඒ ලයින් එකේ අන්තිම කොටස ඒ කියන්නේ ඒ කොටස යන්නේ සේපාලිකා ගහක් මම පෙන්නනවනේ ඔයාලට මගේ වීඩියෝස් වල නිතරම වගේ අනේ සේපාලිකා ගහ යටට වෙනකන් ඒ මං ගාඩන් එක හදන තීරුව යනවා. ඉතින් ඒ ගහ යට කොටස තමයි මම මේ වගේ කොනට වෙන්න ස්නේක් ප්ලාන්ට් හිටවගෙන මගේ ළඟ තිබුච්ච ඇග්ලොනිමා පැල ටිකක් මම මේ වගේ හිටව ගත්තා. ඊළඟට පොඩි ග්‍රීන් ටච් එකක් දෙන්න ඕන හින්දා මගේ ළඟ තිබ්බ මේ සෙන්ඩ්‍රියානා පැල ටිකත් මං හිටව ගත්තා. ඊළඟට මේ පැල තවාගෙන ගෙන ආපු බෝගන්විලා පැල දෙක මම මෙහෙම හිටව ගත්තේ මට ඒක පොඩ්ඩක් තාප්පේ දක්වා උසට වැලක් වගේ හදාගන්න ඕන හින්දා. ඉතින් මේ හිස්තැන් වලට තව මොන හරි දාන්න ඕන. ඉතින් අඩුපාඩු තියෙනවා. තියෙන පැල ටික පොඩ්ඩක් මැනේජ් කර බලනවා මේ කොහොමද කරන්න කියලා. ඊට පස්සේ අද හිටව ගන්න තියෙන පැල වලින් එක පැල වර්ගයක් තමයි මේ සුදු පාට ස්නේක් ප්ලාන්ට් එක. ඒක හිටවල ඉස්සරහින් තියාගන්න ඕන.
ඉතින් ඒක ඔයාලත් එක කරන්න තමයි මම බලාගෙන හිටියේ. ඊට පස්සේ මම ඔයාලට දවසක් දෙකක් විතර පෙන්නලා තිනවා මම ඉවාට පැලයක් අප්පාදු කළා පැල හදාගන්න උත්සාහ කරා කියලා. ඉතින් ඒ උත්සාහ කරපු පැල තමයි මේ තියෙන්නේ. අති සාර්ථක විදියට පැල 100ක් විතර හිටවලා පැල 20ක් විතර හදාගත්තා. ඉතින් ඒ පැල වලින් කොටසක් මම දැනට හිටවලක් තියෙනවා මේ ඉතුරු කොටස. ඊළඟට මේ පැන්ටාස් මම එක දිගටම හිටවන්න ආස හිතුණා. ඉතින් මල් පිපුණ මාසයිනේ මේ කියන්නේ ළඟම තීරුව. ඒ කියන්නේ ඒ පාත්තියක් වගේනේ මං හදන්නේ දැන්. ඒ පාත්තියේ කෙලවරම තීරුව මම මේ වගේ මල් පිපෙන ලස්සන කොළ තියෙන ඒ වගේ ඒ වගේ තමයි පුරව ගන්න හිතාගෙන ඉන්නේ. දැන් අඩි 3ක විතර පළල තියෙන පාත්තියක් මේ තියෙන්නේ මං ගෙදර අර හදාගනිපු ඉවාට වලින් හදාගනිපු ඒ පැල අතු වලින් පැල කරගත්තේ. ටැප් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ ගාඩන් ටැප් එක ගාවට යන පාර තමයි මම මේ දෙපැත්තට හිටවලා තියෙන්නේ. මේක හැදුනම තමයි ලස්සන. ඉතින් තාම චූටි හින්දා වැඩිය ලස්සනක් කියලා දෙයක් පෙන්වන්න අමාරුයි. මේ පැල නම් මේ කහ පාටයි සුදු පාටයි පැල මම පැල තවාණෙන් ගෙනාවේ. ඒ ටිකගෙනුත් මං මේ වගේ ලයින් එකට හිටව ගත්තා. ඊට පස්සේ පැන්ටාස් වලින් පාට මික්ස් කරලා හිටෙව්වා. මේ තියෙන්නේ නියෝන් පැලයක්. මේකෙන් බෝඩ් එකක් හදනවද කියලා මං කල්පනා කරා. එක පැලයයි අරන් ආයෙත් try කරන්න ගැලපෙනවද බලන්න. ඉතින් ඒක එතෙන්ට හොඳටම ගැලපෙනවා සහ ඒකේ ලස්සන මලක් තියෙනවා. ඊට පස්සේ මේ නම් ඉතින් ඔයා දන්නවනේ මං කහ පාටට ගොඩක් ආසයි කියලා. ඒ නිසා කහ පාට පැල එකතු කරනවා. මේ වගේ ඒවා. ඊළඟට අද හිටවන්න තියෙන පැල වලින් තවත් එක වර්ගයක් තමයි මේ ගෙදර ඉස්සරහා මගේ අඹ පැලේ ගාව මේ තියෙන මැඩ්‍රාස්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ පැලේ හම්බුනොත් ගන්න. මේක පාට 3ක් තියෙන හරිම ලස්සන පැලයක්. ඉතින් ගන්නකොට පැල කොහෙන් ගත්තත් පැලයක් රුපියල් 100ට වගේ තමයි හම්බ වෙන්නේ ඔයාලට. පැල 3ක් විතර අරගෙන එක පොට් එකේ හිටවන්න. එතකොට ලස්සනයි. මේ දාස්පෙතිය ටික මම හංගලා තියෙන්නේ. ඊටිකත් අද හිටවන්න ඕන ළමයි හංගලා තියෙන්නේ. අපේ බබාගෙන් බේරගන්න බෑනේ. ඒ නිසා ඒ වගේ මලුත් කඩන් වැටලා වැස්සටද දන්නේ. නිකන් කැපිලා වගේ තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ මගේ මී අඹ ගහ. මේක ඉතින් ගමන් ගානක් ගලවලා හිටවනවා. ආයි බිම හිටවනවා. ආයි පොට් එකකට දානවා. මොකද මම කලින් රෙන්ට් එකට ඉන්න කාලේ ඉඳලම මාත් එක්ක හිටපු පැලයක් එතනින් මෙතෙන්ට ගේනවා. මෙතනින් එතෙන්ට ගේනවා. ඒ වගේ දැන් ඉතින් ගෙදරනේ ඉන්නේ. දැන් ඉතින් ඔන්න ගෙදර ගෙනල්ලා බිම හිටවලා ආයෙත් ඉතින් පොට් එකකට දැම්මා. ඊළඟට මේ තියෙන්නේ අර නුග කියලාත් කියනවා. රබර් ප්ලාන්ට් එක කියලා මම නම් කියන්නේ. ඉතින් ඒක ගොඩක් දවස් ගේ ඇතුලේ තිබුණේ. ගේ ඇතුලේ තිබ්බම කොළ හරි පොඩි. දැන් එළියෙන් තියුවට පස්සේ ගොඩක් ලස්සන කොළ හැදෙනවා. ගොඩක් ලොකුවට. ඉතින් මේ ඔක්කොම මම තියලා තියෙන්නේ මගේ බෙඩ්රූම් එකට එහා පැත්තේ. මොකද බෙඩ්රූම් එක හරිම රස්නේ. ඒක කූල් කරගන්න හිතාගෙන තමයි මේ අඹ පැල ඒවා මේ ඔක්කොම තියන්නේ. ඊට පස්සේ අර කළු බැරල් එකක් වල දැක ඒකත් තියන් ඉන්නේ මං අඹ පැලයක් හිටවන්න. ඊළඟට මේ තියෙන මගේ බලල් පහුරු පැලේ. මේක ගෙනල්ලා මම YouTube එකේ සර්ච් කරලා බලනකොට එක මල්ලි කෙනෙක් වීඩියෝ එකක් දාලා තිබ්බා. බලල් පහුරු පැලයක් ලොකු වුණාම වත්ත පුරාම පැල හැදිලා මුල් ගිහිල්ලා නාස්ති වෙනවා කියලා. ඒ නිසා මට එච්චර ලොකුවට හදා ගන්න ඕනේ නැති නිසා මම මේ වගේ පොට් එකකට දාලා හදාගන්න බැලුවා. මට වැඩි ලොකුවට ඕනේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට තිබුණාම ඇති. මේකට බලල් පහුරු කියන්නේ ඇයිද කියලා දන්නවද? මෙන්න මේ වගේ අතේ ගෑවුනාම අන්න අර නිකන් අර නටුවක් වගේ තියෙන්නේ. නිකන් අර කුරුල්ලෙකුගේ කකුලක් වගේ තියෙන්නේ. අන්න ඒ වගේ ඒ කොටස් අතේ ගෑවුනාම මේ වගේ පොඩ්ඩක් මේ එයා ගැලවෙන්න දෙන්නේ අර නිකන් බදා ගන්නවා වගේ. අපි කියන්නේ අර පූස්සෙක්ගේ තියෙනවනේ නිකන් අර ඒ වගේ අපි මෙහෙම ඇඟිල්ල දුන්නම එයා ඇඟිල්ල අල්ලගන්නේ අන්න ඒ වගේ එකක් තමයි මෙන්න මේ පැලේ මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඒක හරි විනෝදයි. ඉතින් මං මෙතන යන හැම වෙලාවකම වගේ චුට්ටක් ඒ පැලේ අල්ලලා මේ පොඩක් පටලගෙන තමයි යන්නේ. ඒක හරි ෂෝක් වැඩක්. ඉන්නේ මගේ විහාර ඉද්ද පැලේ. ඒකත් ගොඩක් ලොකුවට හැදෙන හින්දා
දැන් කාමරේ ගාවින් මම හිටව ගත්තා. ඊළඟට මේ තියෙන්නේ සුදු පාට රබර් ප්ලාන්ට් එක. ඒකත් ගේ ඇතුලේ තිබුණේ. ඔයාලට පේනවනේ පල්ලෙහාම තියෙන කොළයි එළියට ගෙනල්ලා හිටවපුවම හැදෙන කොළවල අතර තියෙන වෙනස. ඉතින් ඒකත් මං එළියෙන් හිටව ගත්තා. මොනවා හරි හිටවල මට මගේ කාමරේ ගාව හොඳ හෙවණක් හදාගන්න තමයි ඕන. ඊළඟට මේ තියෙන්නේ මම පහන තියන්න හිටවන මල් පේලිය. ඉතින් අර ගේ ඉස්සරහ එක පැල හිටෙව්වට දැන් බුදුන් වදින්නත් මල් හිටව ගන්න ඕන හින්දා පිටිපස්සේ දොරෙන් එළියට බහිනකොටම තියෙන ඒ පුංචි ඉඩේ මම පහන තියන්න ඕන කරන මල් පැල හිටෙව්වා. එදා හිටවපු ඉම්ප්‍රෙෂන් පැලවල තත්ත්වය තමයි මේ. කඩෙන් ගෙනාවු පැල එකක්වත් මැරිලා නැහැ ළමයි. හොඳට තියෙනවා. එක මලක් හරි ගානේ හරි හැදෙනවා. ඉතින් දැනට එහෙමයි. තාම ඉතින් දවස් 4ක් වගේනේ හිටවල අර පොඩි පොට්ටවල දාගනිපු පැල නම් පොඩ්ඩක් ඒක සාර්ථක වෙලා නැහැ. සමහරට වැස්ස හින්දා වෙන්න ඇති. ඊළඟට ළමයි අපි මේ පැල ටික හිටව ගමු. ඔයාලා එනවද මාත් එක්ක මේ ටික හිටව ගන්න? ඉතින් ඔන්න අපි මේ පැලේ අද හිටව ගමු. හිටව ගන්න කලින් මෙතෙන්ට පෝරුරයක් එම දාලා ලෑස්ති කරගන්නවා. මොකද ඉතින් මඩ හැලුනම මටම තමයි කරදරේ. ඒ නිසා ඉතින් මේක මේ ප්ලාන්ට් එක මේ තීන්ත බකට් වලට හිටවලා දැන් මාස 8ක් විතර වෙනවා. අපි බලමු ඉතින් මොකද තත්ත්වය කියලා. ඔයාලට පේනවද මොටි හැදිලා තියෙනවා. ලොකු මොටියක් දාලා තියෙනවා. ඉතින් අපි ඒ ටික හිටව ගමු. ලස්සනට හැදෙයිනේ. හැබැයි කොළ පාට ස්නේක් ප්ලාන්ට් එකයි කහ පාට ස්නේක් ප්ලාන්ට් එකයි තරම් වේගෙන්ම පැල හැදෙන්නේ නෑ මේ වර්ගේ. හරිම හිමින් තමයි පැල හැදෙන්නේ. අනිත් එකත් ගලවලා බලමු. ඒකෙත් හතර වටෙන්ම මේ වගේ මොටි දාලා තිනවා. මේ අලුතෙන් එන පැලවලට මොටි කියලා නේද කියන්නේ? මම නම් කියන්නේ මොටි කියලා. කොහොම හරි කමන්නේ. අලුත් පැල එන්න හදන්නේ. ඉතින් අපි මේ ටික ගලවලා අර පෝච්චියේ හිටව ගමු. ඉතින් වීඩියෝ එක බලන අතරතුරේ මගේ වීඩියෝ එක ගැන යම්කිසි පැහැදීමක් තියෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම අද නම් ඔයා මගේ channel එකත් එක්ක එකතු වුණේ. ඔයා කැමති නම් මට subscribe එකකුත් දීලා යන්න. ඉතින් ඔයාලට මොනවද වීඩියෝ එක ගැන හිතෙන්නේ කියලා කමෙන්ට් එකකින් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මොකද ඔයාලට මගේ වීඩියෝ එක ගැන ඇතිවෙන හැඟීම මට දැනගන්න පුළුවන් එකම විදිය තමයි ඔයාලගේ කමෙන්ට් එක. ඉතින් පුළුවන් නම් කමෙන්ට් එකක් තියා යන්න. ඒක මට මහා ලොකු දෙයක්. ඉතින් ඔන්න මං මගේ ගේ ඉස්සරහා තියෙන කහපාට ස්නේක් ප්ලාන්ට් එක ළඟින් ඒකත් තියුවා. තියලා ඉවර වෙලා ඔන්න අඹ පැලේ ගාව තියෙන පැල ටිකත් මම මේ වගේ ටක් ගාලා හිටව ගන්නවා. මේ වෙනකොට නම් අර ලස්සනයි කියපු අවුව චුට්ටක් සැරට වැටෙනවා. ඉතින් අවුවේ පිච්චි ඔන්න මං ඒ ටිකත් හිටවලා අර උසට මං ඔයාලට වීඩියෝ එකේ මුලම වගේ පෙන්නපු රෝස පැලයක් තිබ්බා. ඒ රෝස පැලේ කප්පාදු කරලා පෝච්චි එක දාලා තිබුණේ එක. ඉතින් ඒක අනිත් රෝස පැල ළඟින් මේ විදිහට හිටව ගන්නවා. ඒ රෝස පැලේ ගොඩක් උසයි ළමයි. මං විතර උසයි. ඉතින් ඒකේ ඉඳන් මං ඒක කප්පාදු කරගත්තා. එක අතු කෑල්ලක් තියලා ඉතින් පල්ලෙහාත් කපා ගනිපු අතු කෑල්ල දළු දාලා ආවම අර අනිත් අතත් මං කපලා අයින් කළා. ඒක පුංචි පැලයක් විදිහට හදා ගන්නවා. ඉතින් දැන් මට ওই වැඩ ටික කළ මහන්සි ගොඩාක් වෙලාව ගියා. ඉතින් මං ගොඩක් වීඩියෝ ෆාස්ට් ෆෝවර්ඩ් දාලානේ ඔයාලට පෙන්නුවේ. ඒ වගේම ඉතින් අවසර නිසාත් ගොඩක් මහන්සි දැනුණා. දැන් ඉතින් මේ වැඩ ටික ඉවර කරලා මං තේ එකක් හදාගෙන බීලා, තේ එකක් නෙවෙයි කොෆි එකක් හදාගෙන බීලා බබාව ගේන්න යන්නයි හදන්නේ. ඉතින් සීනි නැතුව තමයි මං කොෆි බොන්නේ. ඉතින් මං ඔයාලට කිව්වනේ මං පොඩි ඩයට් එකක යන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මට යන්න වෙලාවත් ඇවිල්ලා. ඔයාලට මං කලින් කිව්වා වගේ මගේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙ හම්බෙමු. මම ඉක්මනින්ම එන්නම් ඔයාලව බලන්න.